අදත් මැෂින් එකක් ආවා error 1. බලමු කොහොමද error 1 එක හදාගන්නේ කියලා. 硬件过流， හරි දැන් මම මේක ඕපන් 硬 කරලා 件过 බලලා 流， එකින් එක කියන්නම් මේක 硬 හදාගන්න 件过 ක්‍රමය. 流， ඕකේ. 硬件过流， මේකට වෙලා තියෙන්නේ ඕපන්ලා ඔකනේ කේස් එක හයි කරද්දි මෙන්න මෙතන මේ වයර් එක පේනවා. මේ වයර් එක මෙතන මෙතෙන්ට තියලා එන්න මෙතෙන්ට එහෙමම සෙට් වෙලා කේස් එකට හිර වෙලා ඇදිලා ෂෝට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතන MOSFET ෂෝට් එකක් පෙන්වන්නේ. අපි බලමු කොහොමද මේක ඕපන් කරලා හදාගන්නේ කියලා. එතන MOSFET එක චෙක් කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම MOSFET එක චෙක් කරන්න ඕනේ. මේකේ IC එකත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. MOSFET ෂෝට් එකට IC එක ලීක් වෙන කොට 190ම ඉඩ තියෙනවා. ඒ නිසා IC එකක් අනිවාර්යයෙන්ම IC එකක් දාන්න තමයි හොඳම දේ. චෙක් කරලා බලමු. මේ MOSFET එක හොඳයි. මේක හොඳයි. තුන්වෙනි MOSFET එක ෂෝට්. ඕකේ. හතරවෙනි MOSFET එකත් ෂෝට් එකක් තියෙනවා. ඕකේ. ඊට පස්සේ ඕපන් කරලා චෙක් කරගන්න. මේකේ MOSFET 6ක් තියෙනවා. මේ 6න් 5ක් හොඳයි. මේ එක MOSFET එකක් ෂෝට් වෙනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ 51 R රෙසිස්ටර්, මේ රෙසිස්ටර් මේ 51. ඒ රෙසිස්ටර් ටිකත් ඔක්කොම හොඳයි. මුකුත් වෙලා නැහැ. මෙතන ටැන්ක් එකක් තියෙනවා. ඒකත් හොඳයි. ඊට පස්සේ මේ IC එකත් මේ අද මේකේ තියෙන විදිහට IC එක පිච්චිලා නැහැ. මොකද මේ රෙසිස්ටර් එකක්වත් පිච්චිලා නැහැ. අපි ඔකටත් එක MOSFET එකක් ගිහින් තියෙනවා. අපි ඒක දාලා බලමු මැෂින් එක ඔන් වෙනවද කියලා. දැන් ෆික්ස් කරලා ඉවරයි. දැන් අපි මේක ඔන් කරමු. මැෂින් එක ඔන් වුණා. 您好，欢迎使用捷克缝纫机，祝您工作愉快。 රයිට් පේනවා. ඕකේ මැෂින් එක ඕකේ. මැෂින් එක ඕකේ.
මේ පාට් එක තමයි පිච්චිලා තිබ්බේ. පේනවනේ 15N65 MOSFET එක. මේක විතරයි ෂෝට් වෙලා තිබ්බේ. IC එකත් හොඳයි, රෙසිස්ටන්ට් ටිකත් හොඳයි. එක MOSFET එකක් තමයි මේ පිච්චිලා තිබ්බේ. ඒක ප්‍රධානම හේතුව තමයි මැකැනික් කෙනෙක් ගලවද්දි මේ වයර් එකත් එක්කම MOSFET එකට තද වෙලා ගහලා සප්ලයි දීලා දෙන ඊට පස්සේ ෂෝට් එකක් වෙනවා. තව එරෝ කෝඩ් තියෙනවා, එරෝ 1 එකේ තව ලෙඩ තියෙනවා. ඒවත් ඉස්සරහට එක දාන්න. Okay, thank you. වීඩියෝ එක බලුවාට සියලුම දෙනාට